පුංචි කාලේ අම්මගේ අතේ එල්ලිලා අම්මා වැඩ කරන බැංකුවට යන දවස්. දැන් මම ඔෆිස් එකට යන දවස්. අතර කාලය පුදුම ඉක්මනට ගිහිල්ලා. මමයි අම්මයි අද මේ යන්නේ අපේ ඔෆිස් එකෙන් ඕගනයිස් කරපු මදර්ස් ඩේ ඉවෙන්ට් එකට. මේ ඉවෙන්ට් එක කොච්චර ලස්සනද කියනවා නම් මේ ඉවෙන්ට් එක කොයි තරම්නම් සාර්ථක වුණාද කියනවා නම් හැම අම්මා කෙනෙක්ම ඔෆිස් එකෙන් එදා හවස ගියේ මොහොනේ සතුටක් පුරවගෙන. හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දුවා දරුවන් මෙච්චර මහන්සි වෙලා ඉගෙනගෙන හොඳ තැනකට ඇවිල්ලා වැඩ කරන තැන දිහා හරිම සන්තෝෂෙන් බලාගෙන හිටියා. ඒ වගේම තමයි එයාලට අවස්ථාවක් ලැබුණා එයාලගේ මනස පොඩ්ඩක් නිස්කලංක වෙන්න, යොණු වෙන්න, චිත්‍ර අඳින්නද. ඉතින් අපේ අම්මා නම් සාමාන්‍යයෙන් ගණන්, ඉලක්කම් එක්ක ඔට්ටු වෙච්ච කෙනෙක් නිසා මම හිතන්නේ මගේ ජීවිතේ පළවෙනි පාරට තමයි මමත් දැක්කේ අම්මා චිත්‍ර අඳිනවා සහ පාට කරනවා. එයා කියන විදිහට නම් ඒක හරිම සනීපදායක හැඟීමක්. ජීවිත කාලේ අම්මලා අපිට දෙන දේවල් වලට අපිට කවදාවත් ණය ගෙවන්නට බෑ. හැබැයි මගේ ජීවිතේ ඒ දවස ජයග්‍රාහී දවසක් වුණා. මොකද මම ඇස් දෙකින්ම දැක්කා අපේ අම්මා මං ගැන නිහතමානීව ආඩම්බර වෙන හැටිත්, සතුටු වෙන හැටිත්, සැනසෙන හැටිත්. ඉතින් අමතක කරන්නට එපා ඔයාගේ අම්මව ඔයාට පුළුවන් විදිහකට පුංචිම විදිහකින් හරි සතුටු කරන්නට. මොකද අපි අද මේ තැන ඉන්නේ ඇත්තටම එයාලා කරපු කැපකිරීම නිසාම විතරයි. ඉතින් ඒ දේවල් සේරම ඉවර කරලා මමයි අම්මයි හුඟක් දවස් ඉඳන් බලාගෙන හිටියා වාලම්පූරි මූවි එක බලන්න. ඉතින් මං එයාව එක්කගෙන ගිහිල්ලා ඒකත් උපරිමයට රස විඳලා ගෙදර ආවේ හරිම සනීපදායක හැඟීමක් එක්ක. මේ වගේ ලස්සන කතන්දර ජීවිතේ පුරා පිරීලා තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න මාත් එක්ක මම Tales by Zay.